සම්පාදී සම්බන් maka mal ini dan perlu lakukan. Ini ada perlu perubahan dan pakai itu sebagai nama. ආගමික ක්ෂේත්‍රයේ තුල සුවිසල් පරිවර්තනයක් යතුරුලි රතන ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මේ කණ්ඩායම දීර්ඝාය විභාගයෙන් පසුව නැවත ඒ විදිහටම දැනට රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නැතිව සංඛ්‍යා කියන වචනයයි යොදන්නේ. දෙවැනි පිරිස තමයි තමන්ගේ ජීවිතය ශාසනයේ උපාසක උපාසිකා කියන සිළු දෙනා පංචශීල පදමේ උපාසක උපාසිකා කියන සිවණක් පිරිස අයිති වෙනවා. සංඝ කියන්නේ සාමූහික වෙන නොහැකි පිරිස සඳහා බුද්ධ කාලයේ පටන් විවිධ විදිහට මේක සාකච්ඡා කළා එකතු වෙලා තියෙනවා. ඒ අපි සන්තෝෂ වෙනවා. අමරතුමා ඇතුළු පිරිස නිර්භීතව ඒ ස්ථාන ඉදිරියට පවත්වනවා. ඒ අනුව එළඹෙන කුසල පොයදා අවසානයේ මේ උතුම් පින්කම ආදර ධම්මං යාචාමි අනුසරණ ගච්ඡාමි තතියා වේරමණී සික්ඛාපදං ස්වාමීන් වහන්සේ පාදාභිවන්දනයෙන් යුක්තව පිළිගනි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ඉතිපිසෝ භගවා අරහං සම්මා අනුශාසනාව පුණ්‍යානුමෝදනාව සිදු කරන හැටියට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ශාස්ත්‍රපති පසලෝක දයාවංශ මහත්මයා. 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් 25 දිනකින් යුතු පිරිසක් අද දිනේදී දසසිල් සමාදන්වනු ලැබුවා. හිස මුඩුකොට සියලු දෙනාම පිළිවෙතින් ධර්මයේ සඳහා පූජා වීමකුයි අද දින සිදු කරනු ලැබුවේ. අද දවසේ පටන් වෙසක් පුන් පොහෝදා දවස දක්වාම විපස්සනා භාවනා වඩමින් බුද්ධානුස්සති භාවනා වඩමින් කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේදී ඒ පුහුණුව අද සවස 2 පටන් පවත්වාගෙන යන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ කටයුත්ත පාටලී චම්පික රණවක ඇමරිතුමා ඇතුළු පිරිස ආරම්භ කළේ සමාජයට යම්කිසි පණිවිඩයක් දීම සඳහා. සම්බුද්ධත්ව ජයන්ති ඊටාම වැදගත් වන්නේ ආමිෂය නෙවෙයි විශාල ගොඩනැගිලි ඒව සියල්ලම නෙවෙයි ඊටාම වැදගත් වන්නේ අපි ධර්මයේ තුලට ඇතුළත් වීමයි. ධර්මයේ තුලට ඇතුළත් වීම යනු සතර බ්‍රහ්ම විහාර තුලට ඇතුළත් වීමයි. සතර බ්‍රහ්ම විහාර කියන්නේ මහා කරුණාව මහා මෛත්‍රියට අපි ඇතුළත් වීමයි. ඒ නිසා මොවුන් සියලු දෙනාම අද දිනේ පටන් උදෑසන 4 සිට රාත්‍රී 8:30 දක්වා නේවාසික පුහුණුවක්
සිදු කරනු ලබනවා. මා ආරාධනා කරනවා අපේ රටේ ඉන්න සියලු දෙනාට මේ අවස්ථාවට එක්කහු වෙන විශේෂයෙන්ම වෙසක් පුන් පොහෝ දවසේ සමාප්ති වැඩසටහනක් මේ ස්ථානයේදීම පැවැත්වෙන්නේ. අනිත් සියලු පුහුණු කටයුතු කරන්නේ කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී. අපි රටට දෙන පණිවිඩය නම් අපි සියලු දෙනාම පංචශීල ප්‍රතිපත්තියට එළඹෙමු. සෑම දෙනාම සම්මා සතියෙන් යුක්තව වැඩ කරමු. අඩු ගානේ Tamanගේ ජීවිත කාලයේ දින 10ක්වත් කෙටි කාලීනව භාවනාව සඳහා සිත යොමු කරමින් ආධ්‍යාත්මික සාන්තියටපත් වෙන්නට මේ උතුම් සම්බුද්ධත්ව ජයන්තියේදී මුළු මහත් රටවාසීන්ටම අපි ආරාධනා කර සිටිනවා. පාටලි චම්පික රණවක ඇමරිතුමා ඇතුළු හැම දෙනා දුන් ආදර්ශයේ සියලු ඇමතිවරුත් රටේ ජනතාවත් බාරගෙන මේට එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.